ශිරානි ක්‍රියේෂන්ස් YouTube චැනලෙන් මං අද ඔබ වෙත ගෙන එන්නේ වෙනස නැමැති කෙටි කතාවයි. සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන ලියන ලබන මෙම කතාව රස විඳින ඔයාලා මගේ channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. වෙනස බාප්පා දැන් දාවේ. මම මේ පුතාව ගන්න කියලා මොන්ටිසෝරියට ගියා. ඒ ගමන් බට් ටිකක් ගන්න කියලා ෆුඩ් සිටියක් ගියා. ඒකෙන් එන්න ටිකක් පරක් වුණා. ලොකු මැණිකේ මාදුටු විගස සිනහවක් පාමින් කීවාය. මින් පෑ භාගයකට පමණ පෙර මෙහි පැමිණි මා ශාලයේ පුටුවකට බර දී ඇය එනතෙක් මග බලමින් සිටියෙමි. ශාලයේ මැද ඉහළ අහසේ දිලෙන පරිවාර පහන් 100කින් පමණ යුක්ත වූ ඉතා අලංකාර විශාල විදුලි පහනක් මගේ නෙත් සිත් ඇද ගැනීමට සමත් විය. මහල් දෙකකින් යුක්ත වූ එම නිවහන ඉතා විශාලව නවීන පන්නයට ඉදිකරන ලද්දක් විය. ඉහළ මාලයේ සිට පහත මාලය තෙක් ඇද හැලෙන සුන්දර දිය ඇල්ලක් නිවස තුල විය. ගෙතුල නිරන්තර ජලය රැඳෙන නිසාවෙන් ගතට සිසිලසක් දැනෙන්නට විය. මං ඇවිල්ලා දැන් පැය භාගයක් විතර ඇති ලොකු මැණිකේ. කතාවට බණ්ඩ කොළුව හිටිය හින්දා පාළුවක් දැනුනේ නෑ. බාප්පට මහන්සිත් ඇති. උදේමද බාප්පේ ආවේ? ඔව් 6ට විතර ඇති. ගෙදරින් එනකොට. බාප්පා තේහෙම් බීලද? අසමින් ඇය ගෙට ගොඩ වූ ආය. ඔව් සිරියාවතී හදලා දුන්නේ. බාප්පට දැන් බඩගිනින් තැති. ඉන්න මං සිරියාවතීට කියන්නම් කෑම ලෑස්ති කරන්න කියලා. යයි කියමින් ඇය බඩුමලු දෙකද රැගෙන ගෙතුලට ගියාය. කුඩා කල සිටම ලොකු මැණිකේ තුල පැවති සෝදශීලී සංග්‍රහශීලී භාවය ඒ අයුරින්ම රැඳී පැවතුණි. අන් අයගේ සිත් ඇද ගන්නා පරිදි සිනහවෙන් වචනයෙන් සංග්‍රහ කිරීමට ඇයට ඇත්තේ සහජ හැකියාවකි. වත් පොහොසත්කම් අතින් ඇය පොහොසත් වුවද කිසිදු මාන්නයක් ඇය තුළින් විද්‍යාමාන නොවීය. මා එකේ බාප්පා වුවද ඇය මට වඩා වයසින් බාල වූයේ අවුරුදු 7-8කට පමණි. මා කුඩා කල ගිවූයේ මගේ ලොකු අයියාගේ නිවසේ වූ බැවින් අයියාගේ දූවරු දෙදෙනා සමග මාගේ වූ බැඳීම දැඩි විය. ලොකු මැණිකේත් චූටි මැණිකේත් සමග ගත කළ ළමා කාලය සුන්දර සිහි වටනයක් විය. ලොකු මැණිකේ මීට වසර කිහිපයකට පෙර විවාහ විය. ඇයගේ උගත්කමත් රූප සම්පත්තිය සමග ඇයටවත් පොහොසත්කමින් යුත් පවුල් වලින් ගලා ආ මංගල යෝජනා වලින් අඩුවක් නොවීය. එසේගෙන ආ යෝජනාවකින් අනතුරුව ඇය ප්‍රසිද්ධ ව්‍යාපාරික මහතෙකු සමග විවාහ විය. ඉතින් බාප්පේ බත් ටිකක් කාලා මිමු කියමින් ලොකු මැණිකේ මා ඇමතුවාය. තව ටිකකින් කමු මැණිකේ, ඒ හැටි බඩගිනිත් නෑ. ඉතින් කොහොමද බාප්පේ? ඇයි පුංචි අම්මලා එහෙම ආවේ නැත්තේ? මම මේ හදිස්සියෙම ආවේ මැණිකලව බලලා යන්න කියලා. මං තව සති දෙකකින් විතර රට යනවා මැණිකේ. රට යනවා? ඇය මදක් විසල් කරගත් දෙනිතින් යුතුව මා දෙස බැලුවාය. ඔව් මැණිකේ රට යන්න කියලා. කොහෙටද බාප්පේ? සෞදියට. රට යන එක නම් හොඳයි ඉතින්. බාප්පට හරියමන් රස්සාවකුත් නැති එකේ. මොනවද බාප්පේ එහෙ කරන්න තියෙන්නේ? කොන්ත්‍රාත් සමාගම අත්උදව් කරුවෙක් විදිහට තමා යන්නේ. වැටුප එහෙම හොඳයිද බාප්පේ? හොඳ වැටුපක් ගන්න පුළුවන් කියලා නම් කියනවා. ඉතින් බාප්පේ දැන් යන්න සල්ලි එහෙම හොයාගත්තද? අයියලා අක්කලාත් මට පුළුවන් විදිහට ටික දුන්නා. මල් ළඟ සල්ලි ටිකක් තියෙනවා. අඩුපාඩුවට ඉතින් ණයක්වත් වෙන්න ඕන. අපිටත් මේ දවස්වල බාප්පේ හරියට වියදම්. ගේ හදන්න සෑහෙන වියදමක් ගියානේ. තව පොඩි දේවල් ටිකක් හදන්නත් තියෙනවා. දුව ඉන්ටර්නැෂනල් ස්කූල් එකට දාන්න සෑහෙන වියදමක් කරන්න උනා. ඇය කියවාගෙන ගියාය. අක්කර 20 පැල හිටවන හින්දා මේ මිනිසුන්ට කුලී මලී ගෙවන්නත් තියෙනවා. ඒ මිනිසුන්ට දෙනවට වඩා ඉවරයක් නෑ. ඇයි වාහන වලට ෆිනෑන්සුත් ගෙවනවනේ. හරියට වියදම්. සීසන් එක ඉවර හින්දා මේ දවස්වල බිස්නසුත් අඩුයි. ඇය එක හුස්මට කියවාගෙන ගියාය. ඔව් ඉතින් ඔය හැමෝම ගෙනියන්නේ රෝල තමා. ප්‍රශ්න නැත්තේ කාටද අප්පා?
ඇය පත් වී සිටින අපහසුතාවය තේරුම්ගත් මම ඇය සනසනුවස් පැවසුවෙමි. ඇය මාගෙන් මුදල් පිළිබඳ විමසූ නිසා විනා මම ඇයට ඒ ගැන පවසන්නට නොගියෙමි. නමුත් ඇය මගේ පිළිතුරත් සමග අපහසුවට පත් වූ නිසාවෙන් ඔවුන් මුහුණ පා දී ඇති ආර්ථික දුෂ්කරතා කියා පෑමෙන් ඇය සාධාරණීකරණය වන්නට තනයි. දැන් ඉතින් බාප්පට යන්න තියෙන්නේ කවදටද? ලබන 15 වෙනිදාට. එහෙනම් දැම්ම තියා සූදානම් වෙන්න වෙයි. තව වැඩි දවසක් නෑනේ. ඇය කීවාය. දහවල ආහාරය ලොකු මැණිකේගේ නිවසෙන් ලබාගත් මම ඇයට සමුදී එන්නට පිටත් වූයෙමි. නිවසින් පිටව එද්දී ඇය මට දන නමා වැඳ රට යන ගමනට සුබ පැතුවාය. ඉන් අනතුරුව මා පැමිණියේ චූටි මැණිකේගේ නිවසටය. රට යන ගමන ඇයටද කියා යෑම යුතුයකමක් ලෙස මම දකිමි. චූටි බාප්පා දැක්ක කල් ගොඩ දවසකට පස්සේ ආවේ. මා නිවසට ගොඩ වදිනවා සමග ඈ ඇගේ සතුට පළ කළාය. කෝ ඉතින් පුංචි අම්මයි මල්ලිලයි. මගේ පැමිණීමත් සමග පුංචි දුකක් හිතට ඇතිවීමෙන් ඈ විමසුවාය. නෑ චූටි මැණිකේ මම මේ හදිසියෙම ඇවිල්ලා යන්න කියලා ආවේ. ඇගේ දරුවන් දෙදෙනා සීයේ කියමින් මා වටා දැවටෙන්නට ඌයෙන් මම අත තිබූ පාර්සලය ඔවුන් අත තැබුවෙමි. බාප්පා ඉතින් ඔය එන ගමන්මද? නෑ මං ලොකු මැණිකේලයි ගෙදරට ගිහින් එන ගමන් දවල්ට එහෙන් කෑමත් කාලා ආවේ. ඉන්න මං බාප්පට බොන්න තේ එකක් අරන් එන්නම්. යයි කියමින් ඇය කුස්සියට ගියාය. ලොකු මැණිකේ නිතරම සමාජයේ ඉහළ පැලැන්තියේ පුරුකක් වන්නට උත්සාහ කළද චූටි මැණිකේ සරල ගති පැවතුම් වලින් යුතු වූවාය. එකල අප අතර පැවති ලෙන්ගතු භාවය අදද ඒ අයුරින්ම ඇය තුලින් දක්නට ලැබිනි. ඇය විවාහ වූයේ ගමේ යහමින් මුදල් හදල් නැති උනත් නමුත් ගුණවත් භාවයෙන් පෝසත් තරුණියකු සමගය. ඔවුන් දෙදෙනා එක්ව සුළු වෙළඳාමක් පවත්වාගෙන යයි. ඉන් ලැබෙන ආදායම ඔවුහු සකසුරුවම් ලෙස පරිහරණය කරමින් උත්සාහවන්තව ජීවිතය ගෙන යති. චූටි මැණිකේ විසින් පිළිගන්වන ලද තේ කෝප්පය රස විඳිමින් මම නැවතත් ඇය සමග කතාවට වැටුණෙමි. මගේ නම් ඉතින් එච්චර කැමැත්තක් නෑ ඔය රට යන ගමන් වලට. වේල පිරිමහගෙන කෑවත් ගෑනු දරුවෝ එක්ක මූණ බලාගෙන ඉන්න පුළුවන්නේ. අවුරුදු 2-3ක් රට ඉන්නවා කියන්නේ පොඩි කාලයක්ද? අනික ඉතින් ඔය යන තැන හොඳ වුණොත් හොඳයි. නැත්නම් ඉතින් හිටියටත් පහතට වැටෙනවනේ. ඇය එතරම් සතුට පළ නොකළාය. ඒක නම් ඉතින් එහෙම තමයි. කමක් නෑ. මේ ගමනවත් හරියන්නේ නැතෑ. ඉතින් බාප්පේ රට යන සල්ලි එහෙම හොයා ගත්තද? අයියලා අක්කලත් හැටියට ටික දුන්නා. මල් ළඟ සල්ලි ටිකක් තියෙනවා. මදි පාඩුවට ණයක්වත් ගන්න ඕන. ඔක්කොටම තියෙන්නේ තවත් දවස් කීයද? අරන් යන ඇඳුම් පැළඳුම් සූදානම් කරගන්න එපා ඉතින්. ඔව් ඒවට සෑහෙන වියදමක් යනවා. මම ඕන් විසින් ගොඩනැගමින් සිට අතරමඟ වැඩ නවතා දමා තිබූ නිවස දෙස බලමින් කීවෙමි. දැන් කාලේ ගයක් හදනවා කියන එකත් ලේසි පාසු වැඩක් නේද චූටි මැණිකේ? ඔව් බාප්පේ. කාලා බීලා ඇඳට කරනකොට අතට ඉතිරි වෙන දෙයක් නෑ. ගෙවල් හදන්නේ කොහොමද ඉතින්? පහුගිය දවස්වල නිමල් පුතල් ලෙඩ වෙලා හිටියා කියලා ආරංචි. අනේ ඔව් කහ උනේ හැදිලා හොඳටම අමාරු වුණා. බෙහෙත් වලටම සෑහෙන වියදමක් ගියා. සති ගානකින් හරියට වැඩක් පළක් කරගන්න උනේත් නෑ. ඇය මුහුණ පා ඇති ජීවන අභියෝග ගැන මෙනෙහි කළාය. හෝරා 2ක් පමණ ඇගේ නිවසේ ගත කළ මා ඉන් නික්මෙන්නට සැරසුණෙමි. පිටත් වන මොහොතේ ඇය ඇගේ දරුවනුත් සමග දණගසා වැඳ මට සමුදුන්නාය. ආයෙතින් බාප්පව දකින්න ලැබෙන්නේ අවුරුදු 3කට පස්සේ තමයි. ඇය දුක් වූවාය. මම ගියාට පස්සේ විස්තර කියලා මැණිකලාට ලියුමක් එවන්නම්කෝ. මම ඇගේ සිත සනසුරුවස් කීවෙමි. බාප්පා මේක අරගන්න. මොනවද මැණිකේ මේ? බෙඩ්ෂීට් දෙකක් බාප්පේ. මම සීට්ටුවක් දාලා අරගත්තේ ඒවා. මා දැන් මේ රටට පැමිණ
මාස 3කට ආසන්නව තිබිනි. විවේකී මොහොතේ මට ලොකු මැණිකේ චූටි මැණිකේත් මතක් වී ඔවුන්ට ලියන්නට සිත්විනි. මම පෑනක්ද පොතක්ද ලං කර ගතිමි. චූටි මැණිකෙලා වෙතටයි. ඉතින් චූටි මැණිකේ ඔබලා සුවෙන් ඇතැයි සිතමි. මම ආව වැඩපොළ හුඟක් හොඳයි. පඩිත් හොඳට ගෙවනවා. වැඩ නම් ටිකක් අමාරුයි තමයි. ඒත් ආසාවෙන් කරගෙන යනවා. දුකකට තියෙන්නේ ගෙදර අයයි නෑ හිතවත්තු ටිකයි දකින්න නැති එක තමා. ඉතින් චූටි මැණිකේ ඔයා තෑගි දීපු බෙඩ්ෂීට් දෙක තමයි මම මෙහෙ එනකොට අරගෙන ආවේ. අපේ තිබ්බ අගහිඟකම් එක්ක ඒක අපිට ලොකු ඒ වෙලාවේ ලොකු සැනසෙල්ලක් වුණා. අපි හැම කෙනෙකුටම තව කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් යමක් තියෙනවා කියලා ඔයා තමා මට හරියටම කියලා දුන්නේ. මං හිතන් ඉන්නේ චූටි මැණිකෙලගේ වෙළඳාම කරගෙන යන්න ත්‍රිවිල් එකක් අරන් දෙන්න. එතකොට මැණිකලට වැඩිපුර බඩු ටිකක් ගෙනහිල්ලා වෙළඳාම වැඩි කරගන්න පුළුවන් නේ. ඉතින් චූටි මැණිකේ තව තොරතුරු පසුවට ලියන්නම්. ඔබලාට තිරුවන් සරණයි. මීට චූටි බාප්පා. වෙනස කෙටි කතාව මින් සමාප්තයි. අලුත් කතාවක් අරන් මං එනතුරු ඔයාලා සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම තිරුවන් සරණයි.